අයිබෝන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ ඩීල් දේශපාලනය සම්බන්ධයෙන් ඩීල් කිව්ව ගමන් එකපාරටම නිකන් අර එන අපරාධමය එන වැරදි අදහසක් තමයි ඔලුවට එන්නේ. ඔව් ඒක නිර්මාණය කරේ මේ ජාතික ජන බලවේගය එහෙම නැත්නම් මාලිමාම විසින්ම තමයි. ඉතින් ඒගොල්ලෝ විසින් නිර්මාණය කරපු ඒ වචන ඇතුළේ දැන් ඒගොල්ලොම ඉර වෙනවා. කොහොමද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අද ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මේ විද්දී පවතින බලය හොබවන ආණ්ඩුව එහෙම නැත්නම් ජාතික ජන බලවේගය එකතු වෙලා සභා පිහිටුවීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ඒ සංවාදයට අපේ සත දෙක දිගැරීමක්. ඒක කෙනෙක්ට ඒක විග්‍රහ කරගන්න පුළුවන් ඒක හොඳ දෙයක් විදිහට තව කෙනෙක්ට ඒක විග්‍රහ කරගන්න පුළුවන් ඒක නිකන් අනවශ්‍ය සහ ඒක නොකළ යුතු තිබෙන දෙයක් විදිහට හැබැයි කොහොම හරි අද අපි ටොපික් එක තියෙන අපේ කතාව තියෙන්නේ ඒ ගැන. ඉතින් කතාව කියන්න කලින් මුලින්ම ආරාධනා කරනවා මුලින්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න bell icon එක click කරලා සම්බන්ධ වෙන්න අපිත් එක්ක ඉස්සරහට. කතාවට આવොත් එහෙම ප්‍රවෘත්තිය මුලින් කියලා ඉන්නම් ප්‍රවෘත්තිය තමයි ජාතික ජන බලවේගයේ තොණ්ඩමන් එක්ක සභා පිහිටුවීම කියන එක. ඒ තොණ්ඩමන් කියලා කියන ලංකා කම්කරු කොංග්‍රසයේ පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටවීම නොහැකි පළාත් පාලන ආයතන වලට බලය පිහිටවීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජන බලවේගයට පක්ෂව ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කළ තියෙනවා. ඔක තමයි මාතෘකාව එහෙම නැත්නම් ඔක තමයි ප්‍රවෘත්තිය. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුලේ ඒ සිදුවීම පොඩ්ඩක් ලියා ගන්න ගත්තොත් එහෙම නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුලේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊට පස්සේ ජාතික ජන බලවේගය එකතු වෙලා ඒගොල්ලෝ ඒකමතික තීරණයකට ඇවිල්ලා තිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන සභා හතරක බලය සභාපතිත්වය ලංකා කම්කරු කොංග්‍රසයට ලබා දෙන්නත් එක්ක උපසභාපතිත්වය ජාතික ජන බලවේගය ලබා ගන්නත් ඒ වගේම කම්කරු කොංග්‍රසයට සභිකයෝ ඉන්න නුවරඑළියෙන් පිට මාතලේ බදුල්ල මහනුවර රත්නපුර වගේ දිස්ත්‍රික්කවල සභා පිහිටුවීමේදී කම්කරු කොංග්‍රසයේ සභිකයන්ගේ සහාය ජාතික ජන බලවේගයට ලබා දෙන්නත් ඒක එකඟ වෙලා තිනවා. ඒ ඩීල් එක ගැන තමයි මේ කතාවේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ ජාතික ජන බලවේගයේ කම්කරු කොංග්‍රසයත් එක්ක එකතු වීම කියන තැනම නෙමෙයි. එතනින් එහාට ගියව පොඩි ගැටලු සහගත තැන් කිහිපයක් තියෙනවා. අපිව හිමින්සට ලියාගමු. මුලින්ම කියන්න ඕනේ ලංකා කම්කරු කොංග්‍රසය එහෙම නැත්නම් ජීවන් තොණ්ඩමන්ගේ පක්ෂය කියලා කියන එක ගැන අමුතුවෙන් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ සහ ඊට පෙර ඉතිහාසය කියන්නේ ජීවන් තොණ්ඩමන්ගේ ඉතිහාසය ගැන දන්න හැමෝම දන්නවා ජීවන් තොණ්ඩමන් කියන්නේ කවුද කියලා. මේ ලංකාවේ පැවති පාදර දේශපාලනයේ එක්තරා නියෝජනයක් තමයි ජීවන් තොණ්ඩමන් කියලා කියන්නේ. ඒතකොට ජීවන් තොණ්ඩමන්ගේ තාත්තා ඒකට එයාගේ භාවිතාව එයා වතුර කඳුකර ජනතාව පාවිච්චි කරේ කොහොමද එයාගේ ඡන්ද පදනම රැකගෙන හිටියේ කොහොමද ඒ කතා ඊට පස්සේ එතනින් පස්සේ තොණ්ඩමන්ගේ අභාවයෙන් පස්සේ පුතා ජීවන් තොණ්ඩමන් වෙනවා. ඒතකොට ජීවන් තොණ්ඩමන් පසුගිය අවුරුදු කිහිපය පුරාවට කියන පසුගිය අවුරුදු 4-5 පුරාවට මොනවද ලංකාවේ දේශපාලනය තුළ කරේ කොහොමද එයාගේ භාවිතාව කියන එක ගැනත් අපි කතා කරලා ඉස්සරහට යන්න. ඒ ගැන පොඩ්ඩක් මතක් කරොත් එහෙම එයා කරේ මොනවද කියලා නිකන් කාට හරි ඒ කියන්නේ ජීවන් තොණ්ඩමන් වැරදි කරලා තියෙන හොඳ වගේ කෙනෙක් හිතෙන්න ඕන. ඒ කියන්නේ ඒ වගේ අයත් ඉන්නවනේ. මිලියන 100ක් ඇත්තටම පාරක් හදන්න කියලා මිලියන 100ක් ගත්ත කතාවක සම්බන්ධයෙන් මීට අවුරුද්දකට කලින් හරියටම අවුරුද්දකට ගිය අවුරුදු ජුනි මාසේ ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිනවා දෙරනේ අවුරුද්දකට කලින් නෙමෙයි මාස 4කට කලින් ඒ මිලියන 100 මොකද උනේ කියලා ගම්වාසීන් එළියට බහලා කියන්නේ ඒ එයා නියෝජනය කරන පළාතේ මිනිස්සු පාරට බහලා උද්ඝෝෂණයක් කරනවා මිලියන 100ක් වියදම් කරපු බජට් වෙන් වෙච්ච පාරක මොනවද ඒකට කරේ කියන එක. ඒක එකක්. ඊට පස්සේ කැලණිවැලි සමාගමේ අර මේ ටී ෆැක්ටරි එකට තුල් වෙලා එතනදී ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් තියෙනවා. ඒ වගේ චෝදනාවක් විතරක් නෙමෙයි. මේක අධිකරණ ක්‍රියාමාර්ග පවා අරගෙන තියෙනවා ඒකට අදාළව. ඊට පස්සේ ගත්තොත් එහෙම වතු පාලනාධිකාරිය සම්බන්ධයෙන් සහ වතු පාලනාධිකාරිය සහ තොණ්ඩමන් අතර වරින් වර ගැටුම් ඇති වෙලා තියෙනවා. මේ සමහර තැන්වලදී ඔහුගේ බලය පාවිච්චි කරලා වතු පාලනාධිකාරියත් එක්ක හැසිරි කරපු දේවල් සම්බන්ධයෙන් සාක්ෂි ඕන ඇතනම්. ඒ කියන්නේ බයිනේව කෑ ගහනවා වගේ දේවල් YouTube එකේ තියෙනවා. ඔබට මතක නම් ඊට අවුරුද්දකට විතර පෙර ජීවන් තොණ්ඩමන් විසින් එහෙම වතු පාලනාධිකාරියට සම්බන්ධ කවුරු හරි පුද්ගලයෙක්ට පහර දීමේ වීඩියෝ එකකුත් ෂෙයා වුණා. මට ඒක න පොඩි මතකයක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න සිදුවීම. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා රජයේ පාර්ශවයෙන් යම් ගැටලු සම්බන්ධයෙන් රජයේ පාර්ශවයත් එක්ක සාකච්ඡා කරන අතර වාරයේදී රජයේ පාර්ශවයේ නියෝජනය කරන නිලධාරීන්ට පව රජයේ පාර්ශවය විතරක් නෙමෙයි එතනින් පරිබාහිර. ඒ කොහොම වුණත් ඒ රජයේ සහ අනේ නිලධාරීන්ට තර්ජනය කරනවා වගේ ජීවන් තොණ්ඩමන් අර එයාගේ බලය පාවිච්චි කිරීමේ එන මජර කැත මර්වින් පන්නේ අපි ඔවර් කියන්නේ මර්වින් සිල්ලා පන්නේ දේශපාලනයක් කරපු පුද්ගලෙක් තමයි තොණ්ඩමන් කියලා කියන්නේ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා නුවරඑළිය ඒ කියන්නේ මේ මං කියන එකක් නෙමෙයි මේක තමයි වැදගත් එක. මීට මාස 2කට කලින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා නුවරඑළිය නෝඩ් ග්‍රවුන්ඩ් එක සම්බන්ධයෙන් සංවාදයක් ඇති වෙනවා. ඒ තමයි නෝඩ් ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ නුවරඑළියේ තියෙන විශාලතම ග්‍රවුන්ඩ් එක තමයි ඔක ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. ඒතකොට ඒ ග්‍රවුන්ඩ් එක තොණ්ඩමන්ගේ පාලනාධිකාරියට
තොණ්ඩමන්ගේ යටතේ තමයි තොණ්ඩමන්ගේ බලය යටතේ තමයි පැවතිලා තියෙන්නේ මෙච්චර කාලයකට. එහෙම තමයි පාර්ලිමේන්තුවේ චෝදනා කරන්නේ තොණ්ඩමන්ට. ඒක කරන්නේ ආණ්ඩුවේ පාර්ශවය. අමතක කරන්න එපා. ආණ්ඩුවේ පාර්ශවයේ මන්ත්‍රී කෙනෙක් ඒ ප්‍රශ්න යොමු කරනවා ආණ්ඩුවට. ඊට පස්සේ ආණ්ඩුවේ පිළිතුරු දෙනවා. ඒක නැවත ක්‍රීඩා අමාත්‍යාංශයට පවරගෙන ඒ හරහා විධිමත්ව කටයුතු කරනවා කියලා. මේක මාස දෙකකට වගේ කලින් තමයි ඒක වාර්තා වෙන්නේ මේ ප්‍රවෘත්තිය. කෙනෙක්ට ගිහලා YouTube එකේ ජීවන් තොණ්ඩමන් කියලා සර්ච් කරලා ඒක හොයාගන්න පුළුවන්. එතකොට මේ ආණ්ඩුව විසින්ම ප්‍රශ්න කරපු ජීවන් තොණ්ඩමන් එක තමයි දැන් ආණ්ඩුව මේ මොහොත වෙනකොට සභා පිහිටවන්න එකඟ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන බරපතලම චෝදනාව තමයි තරුණ සේවා සභාවටයි තියෙනමක ජීවන් තොණ්ඩමන් නිවාස හදන්න අවසර දීපු එක. ඒ කියන්නේ ජීවන් තොණ්ඩමන් පසුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමති ධුරයක් දරපු කෙනෙක්. ඒතකොට ඒ රනිල් වික්‍රමසිංහ නිකන් අතවැසියෙක් විදිහට තමයි හිටියේ, දකුණත වගේ තමයි හිටියේ. රනිල් වික්‍රමසිංහ යන තැන පස්සෙන් ගියා. රනිල් වික්‍රමසිංහත් යන තැන ජීවන් තොණ්ඩමන් එක්කන් ගියා. ඒ කියන්නේ රට යන සවාරි වලටයි හැමතැනම ජීවන් තොණ්ඩමන් හිටියේ. ඒතකොට ඒ ජීවන් තොණ්ඩමන් මේ බලය පාවිච්චි කරලා පසුගිය අවුරුදු කිහිපය පුරාවටම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඊට කලින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නකොට එයාගේ බලය හිතුමතේ අවභාවිත කිරීමක් සිද්ධ වුණා. ඒක එකක් තමයි ඔය කියපු ඒවාට අමතරව තරුණ සේවා සභාවට අයිති ඉඩමක නිවාස හදන්න අවසර ලබා දීම ඒක නීති අනුකූල නැහැ කියලා පසුගිය කාලේ වාර්තා වුණා. ඒක කාට හරි බලන්න පුළුවන්. ඒ වගේ චෝදනා තියෙනවා. කොහොම හරි කතාව මේකයි. මේ කියන්නේ ජීවන් තොණ්ඩමන් කියලා කියන්නේ පාදර දේශපාලන එක්තරා නියෝජනයක්. ඒතකොට ඒ නියෝජනය ඇතුලේ ඉන්න ජීවන් තොණ්ඩමන් එක තමයි සභා පිහිටවන්න එකඟ වෙලා තින්නේ වර්තමාන මාලිමා ආණ්ඩුව. ආණ්ඩුව විසින් ආණ්ඩුව කියපු ආණ්ඩුව බලයට එන්න කලින් කියපු සහ බලය ඉද්දි පැහැදිලිව කියපු කතාවත් එක්ක දැන් ටික ඒගොල්ලෝ ඒ කියපුවයි කරපුවයි අතරේ සෑහෙන වෙනසක් දක්වන්න ලැබෙනවා. මොකද විශේෂයෙන්ම ජීවන් තොණ්ඩමන් පන්නේ මර්වින්ගේ අනිත් පන්නේ. ඒ කියන්නේ මර්වින් පන්නේම දේශපාලනයක් කරපු ජීවන් තොණ්ඩමන් එක්ක සභා පිහිටුවන්න එකඟ වෙනවා කියන එකේ අදහස මොකද කියලා තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ සහ උතන වැදගත්ම දේ තමයි දෙපාර්ශ්වය අතර සාකච්ඡාවේදී එකඟ වෙලා තිනවා ඔවුන් කවුද තොණ්ඩමන් කියලා තියෙනවා. තොණ්ඩමන්ට කියලා තියෙනවා ආණ්ඩුවේ පැත්තෙන් මේ අර විශේෂයෙන් දූෂණ චෝදනා තියෙන අයට එන්න එපා කියනවා වගේ කතාවක්. ඒ කියන්නේ මම දන්නේ ඒක ෂෝක් විහිළුවක් ඇත්තනවා. ජීවන් තොණ්ඩමන්ගේ පාර්ශවයේ ඉන්න අයට දූෂණ චෝදනා තියෙනවා නම් එහෙම අය වෙන්න එපා සභාව පිහිටවන්න වගේ කතාවක් කියලා තොණ්ඩමන්ගේ පක්ෂය තොණ්ඩමන්ගේ සහාය ලබාගෙන තොණ්ඩමන්ගේ පක්ෂයටම සභාපතිත්වය දීලා නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළේ සභාපති සභා හතරක විතර ඒකට අමතරව උපසභාපතිකම් මෙතනින් එළියේ දිස්ත්‍රික්කවල තොණ්ඩමන්ගේ සහායතුව ලබාගෙන ඒ කරන දේශපාලනය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක මෙතන වැදගත්ම දේ තමයි අම්බිකා සැමුවෙල් කියලා කියන්නේ වතු කරන යෝජනයක් විදිහට තමයි අපි හැමෝම දන්නේ සහ එහෙම තමයි එය නැගී ආවේ. පසුගිය පළාත් ජනාධිපතිවරණට කලින් ආසන්න කාලයේදී ඉඳලා එය තමන් වේදිකා ගානේ කතා කරේ වතු කර ප්‍රජාව සම්බන්ධයෙන් තමන් නැගී ඉන්නවා තමන් පෙනී ඉන්නවා කියන කාරණාව අපි මීට කලින් වීඩියෝ වල ගැන කතා කරලා ඇති. මීට කලින් කියන්නේ මේ ජනාධිපතිවරණට කලින් කරපු වීඩියෝ වල. එතකොට අම්බිකා සැමුවෙල් එක තැනකදී කියනවා මට මතක විදිහට ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරණට ආසන්න කාලයකදී එක මේ වේදිකාවක කියනවා ඒ අර කරපු කැත දේශපාලන ඉවරයි මෙතනින් පස්සේ කඳුකර ප්‍රජාව ඉන්නේ අපිත් එක්ක වතුකර ප්‍රජාව ඉන්නේ අපිත් එක්ක. එයා බය නැතුව කියනවා. ඒ කියන්නේ අම්බිකා බය නැතුව කියනවා ඔය කවුද වඩිවේල් සුරේෂ්ලාගේ ජීවන් තොණ්ඩමන්ලගේ දේශපාලනය ඉවරයි. ඒගොල්ලන්ට නැවත අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. මේ කියන්නේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු පත් වෙච්ච බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරලා පාර්ලිමේන්තුවට අම්බිකා සැමුවෙල් කියන්නේ. මම නෙමෙයි කියන්නේ අම්බිකා සැමුවෙල්. එහෙම කියන අම්බිකා සැමුවෙල් පාර්ලිමේන්තු නියෝජනයක් විදිහට ඉන්න අතරෙම ජීවන් තොණ්ඩමන් එක. ඒ කියන්නේ අම්බිකා කියන අම්බිකාම චෝදනා කරන කරපු කත දේශපාලනය කරපු ජීවන් තොණ්ඩමන් එක තමයි ආණ්ඩුව සාකච්ඡා කරලා ඔවුන් එක බලය පිහිටවන්න එකඟ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් අම්බිකාට මොනව හිතනවා ඇතිද සහ දැන් අම්බිකාව පැත්තකින් තියලා වර්තමාන දේශපාලනය ජීවන් තොණ්ඩමන්ගේ කම්කරු කොංග්‍රසයත් එක්ක කරන්න යන දේශපාලනය මොකක්ද කියන ප්‍රශ්නාර්ථය එහෙම විතර වෙලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව කිව් එකක් කරන්න එකක්. පැහැදිලිව ඒ බෙදීම පැහැදිලිව දිගින් දිගටම ආණ්ඩුව පත් වෙච්ච දවස් ඉඳලම තියෙනවා. දන්නේ නැහැ මොකක්ද ඒ කියන්නේ දේශපාලනේ සාකච්ඡා කරලා එහෙම එකඟතා හදාගෙන එහෙම දේශපාලනය කරන එක වැරදි කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක තේරුම් කරගන්න. ඒ කියන්නේ දැන් කෙනෙක්ට යම් කිසි මට්ටමකින් දැන් හොඳ උදාහරණයක් කොළඹ බලය ලබා ගැනීම ස්වාධීන අපේක්ෂයන් එක්ක සාකච්ඡා කරලා බලය ලබා ගන්න පුළුවන් වුණා. රයිට් නගරාධිපති නීතිය පත් වුණා. ඒක වැරදි කියලා නෙමෙයි කියන්නේ. එහෙම දේශපාලනේ එහෙම තමයි සාකච්ඡා කරනවා. එහෙම තමයි දේශපාලනේ බලය ලබා ගන්න. හැබැයි අර ඒගොල්ලෝ විසින් නිඳුරාම නිකන් ඕකේ වෙනස තේරුම් ගන්න කවදා හරි මහින්ද රාජපක්ෂත් එක්කත් මාලිමාව දේශපාලනේ බලය කොහේ හරි තැනකදී බලය පිහිටුවා වගේ අදහස් ප්‍රවෘත්තියක් එහෙම වාර්තා වුණත් එහෙම
පුදුම වෙන දෙයක් නෑ. මොකද ඒකයි අරකයි කිසි වෙනසක් නැහැ. පුද්ගලයා පමණයි වෙනස් වෙන්නේ. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ කරේ ලංකාවේ දේශපාලනයේ කැත දේශපාලනයක්, පාදක දේශපාලනයක්, මජ්ජර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරපු මහා පතාවෙක්. ඒ වගේම ජීවන්ත ඔණ්ඩමන් කියලා කියන්නේ ලංකාවේ වතුකර ප්‍රජාව. ඒ කියන්නේ ජීවන්ත ඔණ්ඩමන් දෙමළ මිනිස්සෙක් වීම නිසා එන විරෝධයක් නෙමෙයි මේක. ජීවන්ත ඔණ්ඩමන් කියලා කියන්නේ ලංකාවේ දේශපාලනය කරන මිනිස්සෙක්. ඒකට යාටනේ මේ විරෝධය දේශපාලනිකව උපයාගත්තු දෙයක් මිසක් යාගේ වර්ගය හෝ ජාතිය අදාළ කරගෙන නෙමෙයි. එහෙම ගන්න යන්න එපා. සහ අනිත් එක ජීවන්ත ඔණ්ඩමන් කරේම වතුකර ප්‍රජාව සහ කඳුකර ප්‍රජාව පාවිච්චි කරලා තමන්ගේ කැත දේශපාලනය දිගින් දිගටම කරපු එක. අදටත් ඒ රට ඒ වතුකම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයේදී ජීවන්ත ඔණ්ඩමන් දක්වන අදහස මොකක්ද? එයා දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා හොඳට බැලුවොත් එහෙම ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එයා වතු හාම්පුතුත් එක්ක එකතු වෙලා කම්කරු වැටුප් වැඩි කිරීමට විරුද්ධව ෂේප් එකේ යටිපැත්තෙන් සද්ද ඒක කියන්නේ අර ඍජුව පෙනෙන්නේ නැහැ. නමුත් එයා පෙනෙන්නේ මේ වගේ කාරණාත්. හැබැයි එළිය පෙනෙන්නේ නෑ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි වෙන්න ඕන වගේ එන බයිලාවක් එක. ඒවා හොඳයි අර කොණ්ඩේ වදින. රයිට්. මේ ඒ අතරේ මට කියන්න ඕන කාරණාව තමයි අතරම ආණ්ඩුව එහෙම කියලා ඒ වගේ දේශපාලනයක් කරන කැත මිනිස්සෙක් එක්ක එයාගේ පක්ෂයක් එක්ක සභා පිහිටුවල එයා සභාපතිත්වයක් දීලා කියන්නේ විශේෂයෙන්ම කම්කරු කොංග්‍රසයේ අන්ට නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුලේ සභා හතරක සභාපතිත්වය දෙන්න එකඟ වෙලා තිනවා තීරණය කළා තියෙනවා. ඒකට ඒ තීරණයත් එක්ක අනෙක් අතර නුවරඑළිය දිස්ත්‍රික්කෙන් පිට බදුල්ල ඊට පස්සේ මාතලේ රත්නපුර වගේ දිස්ත්‍රික්කවල කම්කරු කොංග්‍රසයේ සහාය ඇතිව බලය පිහිටුවන්න යෝජනා කරගෙන සාකච්ඡා වෙලා එකඟ වෙලා තිනවා. ඒකෙත් උපසභාපතිත්වය උන්ට ලබා දෙනවා කියන පොරොන්දුව මත. ඉතින් මාලිමා මෙතුවක් කාලයකට ඒගොල්ලෝ පෙනී හිටපු ඒගොල්ලෝ කතා කරපු ඒගොල්ලෝ භාවිතාව ඇතුළේ පෙන්වලා තිබ්බර දේශපාලනයේ තිබ්බ යම් කිසි මට්ටමක තිබ්බ ලස්සන ඒගොල්ලෝ නඩත්තු කරගෙන ආපු අර අපි කියන ලස්සන ඇත්තටම දැන් ඊටාව ලස්සන මට්ටමේ ඊටාමත් කැත මට්ටමේ ඊටාමත් පහත් මට්ටමට යමින් තියෙනවා. තව ටික දවසකින් ඒ කියන්නේ දැන් ඇත්තටම ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩුවේ සහ අනිකුත් පක්ෂවල තියෙන වෙනස මොකක්ද කියලා කවුරු හරි කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට එන එකම දේ තමයි දැන් ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ කියන එක. ඒතකොට හොරකම් කරනවද නැද්ද කියන එක මේ ආණ්ඩුවේ මේ ඉදි බලයේදි බලන්න බෑ. ඒක දැනගන්න ඕනේ ආණ්ඩුව බලයෙන් ලබන අවුරුදු මේ අවුරුදු පහ ගෙවුනන් පස්සේ. එතකොට ඒ චෝදනාව ඒක අදාළ වෙන්නේ නැහැ තර්කයක් විදිහට. ඒ අරුණකොට ඇත්තටම කලින් ආණ්ඩුව කරපු මේ ආණ්ඩුව නොකරන කිසිම දෙයක් මට නම් පේන්නේ නැහැ. ඉතින් ඔක තමයි මට කියන්න ඕනේ. ඒ කියන්නේ එක පැත්තකින් අම්බිකා අර වගේ කතාවක් කියලා ඒගොල්ලෝ ජාතික ජනබලවේගයේ විදිහට ඒගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුලේ පවත්වන්නමගේ භාවිතාව ප්‍රශ්න කළා. එහෙම දේශපාලනය කළ අවසානයේ තොණ්ඩමන් එක්ක එකතු වෙලා සභා පිහිටුවන තැනකට අවිල්ලා තිනවා කියන එක ඒක ඉතාමත් කැතයි සහ ඒක පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නිසා. ඒක බාර ගන්න පුළුවන් මට්ටමේ දේශපාලනයක් කියලා අපි නම් පුද්ගලික විශ්වාස කරන්නේ නැහැ. ඔක තමයි මට කියන්න ඕනේ. ඉතින් මේ වගේ කතාත් මේ වගේ දේවල් අපි දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මතකද channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියන්න. අපි දිගටම මේ වගේ වීඩියෝත් එක හම්බෙමු.